නෙළු වසන්තය බලන්න නුවරඑළියට හෝටන් ප්ලේන්ස් වලට යන කට්ටියට සමහරලාට හොඳම හරිය වීඩියෝස් වල ඇති. ඒ කියන්නේ මෙන්න මේ වගේ ලස්සනට වැස්ස නැති වෙලාවට පාර දෙපැත්තේ මල් පිපිලා එහෙම තියෙන මේ තියෙන්නේ ඒ තිබ්බේ ඔහිය පැත්තෙන් එන්ටර් වෙද්දි පාර ලස්සනට තියෙන හැටි. අපි තොටුපළ කන්දේ තත්වය හෝ වැස්ස වෙලාවක කොහොමද ලෑස්ති වෙලා යන්න ඕනයි කියලා පොඩ්ඩක් තේරෙයි මේ වීඩියෝ එක බලපුවාම. තනියෙන් යන්න එපයි කියලා තියෙනවා. කොටි හෝ සත්තු කවුරු හරි මුණ ගැසුනොත් එහෙම පාර වැස්ස වෙලාවට පාර අනිවාර්යයෙන්ම මඩ වෙලා තියෙන්නේ. ලිස්සන්න පුළුවන් රේන් කෝට් එකක් දාගෙන යන්න. හැබැයි ලස්සන එහෙමම තියෙනවා. මේ කලර්ස් ලොකුවට නැති වුණාට පාර දෙපැත්තෙම ලස්සනට මල් පිපිලා මල් වර්ග කීපයක් තියෙනවා. හැබැයි වහිනවා නම් අනිවාර්යයෙන්ම ඒකට හරියන සපත්තු දෙකකුයි රේන් කෝට් එකකුයි අරගෙන යන එක බොහෝ දුරට ඕගොල්ලන්ට උදව් කරයි කන්ද උඩට ගිහිල්ලා එන්න. කන්ද උඩටම ගියොත් තමයි මම හිතන්නේ ලස්සනටම පේන්නේ ඔක්කොම ටික. මොකද පාරේ යනකන් දෙපැත්ත විතරයි පේන්නේ. කන්ද උඩට ගියාම මග දිගට නැත්නම් වටේටම තියෙන නෙළු මල් වැවිලා තියෙන ඔක්කොම ටික බලන්න පුළුවන් ලස්සනට. පාර වැස්ස වෙලාවට නම් ඔන්න ඔය වගේ ටිකක් මඩ වෙලා ඇත්තේ අර ගොඩක් ලිස්සන හරියවල් තියෙන නිසා පරිස්සමෙන් යන එක තමයි හොඳ. පාර කැලෑව වැද්දින් ඇවිල්ලි ඉවරලා එන පාර ඉවරුණාට පස්සේ මෙන්න මෙතෙන්ට එනවා. එතනින් එහාට කන්ද උට නගින්න තියෙන්නේ පොඩි පඳුරු අස්සෙන් වගේ. එතනින් එහාට මුළු වටේම පේනවා. මට වැරදිලා පාරට ගියේ. නමුත් ওই ටික බැලුවට පස්සේ හිමින් සීරුව පල්ලෙහාට බහින්න තියෙන්නේ.